මේ අතර සුවිශා ෂේන්ගේ ඇඳාසල වාඩි වී ඔහුගේ අතක් තදින් අල්ලාගෙන සිටියේ ඉතාමත් කනගාටුවෙනි. ඉවාන්ගේ ඒ මාරාන්තික පහරින් ෂේන්ගේ මුහුණ තුවාල වී තිබුණත් සුවිශාට ඕන වුණේ ෂේන්ව සනසන්නට. ෂේන්, ඇයි ඔයා මේ තරම් මුරණ්ඩු? රාහි කියන්නේ ඉවාන්ගේ කෙනෙක් කියලා දැනත් ඔයා ඇයි යා පස්සෙන් ගියේ? බලන්නකො වෙච්ච දේ. මගේ හිතට හරිම අමාරුයි ඔයා මෙහෙම ඉන්නවා දකිද්දි. සුවිශා, මං ඒ හැමදේම කළේ රාහිට තිබුණු ආදරේ නිසා. ඒත් මට අද තේරෙනවා මම වැරදියි කියලා. සුවිශා සෙමින් ෂේන්ගේ අත අතහැර දැසේ කඳුළු පිසදා ගත්තාය. ඇය ෂේන් දෙස බැලුවේ ඉතාමත් ආදරණීය බැල්මකින්. ඇය කටින් නොකිව්වත් මම ඔයාට ආදරේ ෂේන් යන පණිවිඩය ඇගේ මුහුණෙහි ලියවී තිබුණි. ඇය සෙමෙන් වාට්ටුවෙන් පිටතට යන විට දොර අසල සිටි ෂේන්ගේ තාත්තා ඇයව දුටුවේය. සුවිශා පිටව ගිය පසු ෂේන්ගේ තාත්තා වාට්ටුවට ඇතුළු විය. ඔහු ෂේන්ගේ ඇඳ අසලින් වාඩි වී ඔහුගේ හිස අත ගෑවේය. පුතේ, මම දැක්කා අර ළමයා ඔයා ගැන කොච්චර වද වෙනවද කියලා. ඒ ළමයා ඔයාට ගොඩාක් ආදරේ වගේ. තාත්තේ, ඒ සුවිශා රාහිගේ යාළුවා. එයා හැමදාම මට උදව් කරනවා. පුතේ, රාහි පස්සේ ගිහින් ඔයා ඔය විඳවන්නේ නැති ආදරයක් වෙනුවෙන්. ඒත් මේ දරුවා සුවිශා, එයාගේ ඇස්වල මම දැක්කේ ඔයා වෙනුවෙන්ම තියෙන සැබෑ සෙනෙහසක්. තමන්ට ආදරේ නැති අය පස්සෙන් දුවලා පණ නහගන්නවට වඩා තමන්ට ඇත්තටම ආදරය කරන කෙනෙක්ව ළඟින් තියාගන්න එක 1000 වාරයක් වටිනවා. මම ඒ ගැන හිතුවේ නෑ තාත්තේ. ඔය වගේ පිරිසිදු හිතක් තියෙන කෙල්ලෙක්ව අතහැර ගන්න එපා. අහසට ආදරය කරනවට වඩා පොළවේ ඉඳන් තමන්ව රකින්න කෙනෙක්ව අගය කරන්න ඉගෙන ගන්න. සුවිශා කියන්නේ ඔයාට ලැබුණු වටිනා තෑග්ගක්. මට තේරෙනවා තාත්තේ. මම මීට වඩා බුද්ධිමත් වෙන්න ඕනේ. හිත අයිය කරගන්න පුතේ. ආදරය කියන්නේ පිස්සුවක් නෙවෙයි. ඒක පරිත්‍යාගයක්. ඔයාට හැබෑවටම ආදරය කරන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ හිත වෙනස් කරගන්න එක පරාජයක් නෙමෙයි. ඒක තමයි නියම ජයග්‍රහණය. වික්ටර් ගජනායක තම මාලිගාවේ අඳුරු කාමරයක සිට රජයේ ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානියෙකුට දුරකථනය නැමතුවේය. ඔහුගේ හඬෙහි තිබුණේ අනදන ස්වභාවයකි. මට ඕනේ අර මිස්ටර් ඉවාන් රුද්‍රාෂ් මගේ මන්දිරය ආරක්ෂාවට ගෙන්න ගන්න. ඒක මගේ ප්‍රොටෝකෝල් එකක් විදිහට සලකන්න. ඔයා දන්නවනේ මම කියන දේ කළොත් ඔයාට ලැබෙන වාසි ගැන. පොලිස් මූලස්ථානය. සර් වික්ටර් ගජනායක කියන්නේ කවුද කියලා මුළු නගරෙම දන්නවා. එයාට මොන ආරක්ෂාවක්ද? එයාගේ ළඟ ඉන්නවා මිනිමරු බේස්මන්ට් එකක්ම. මට බෑ ඒ වගේ මාෆියා කල්ලි රකින්න යන්න. ඉවාන්, මේක නියෝගයක්. වික්ටර් මහත්තයා කියන්නේ මේ රටේ ආර්ථිකය හසුරවන කෙනෙක්. එයා රජයට ලොකු බලපෑමක් කරනවා. එයා විශේෂයෙන්ම ඉල්ලලා තියෙන ඔයාව. මම දන්නේ නැහැ ඇයි කියලා. ඒත් ඔයාට යන්නම වෙනවා. හිරු බැස යන වෙරළ තීරයේ ඉවාන් නිහඬවම ඈත බලා සිටියේය. ඔහුගේ මුහුණේ තිබුණේ වෙනදාට වඩා දැඩි සහ රළු පෙනුමකි. රාහි සෙමෙන් ඔහු අසලින් වාඩි වී ඔහුගේ අතක් අල්ලා ගත්තාය. ඉවාන්, ඇයි මේ තරම් කලබලෙන්? අද ඔයාගේ මූණේ තියෙන කේන්තියක්. රාහි, මට මගේ රස්සාව එපා වෙලා තියෙන්නේ. ඉහලින් මට නියෝගයක් ආවා. මේ නගරේ ඉන්න භයානකම අපරාධකාරයා වික්ටර් ගජනායකගේ මන්දිරයට ආරක්ෂාවට යන්න කියලා. මුළු නගරයක්ම බය කරන අන්ඩර්වර්ල්ඩ් කිං කෙනෙක්ව රකින්න මට සිද්ධ වෙලා. වික්ටර් ගජනායක? දෙවියනේ, ඒ මිනිස්සයා මාර භයානකයිනේ. ඉවාන්, ඔයාට පුළුවන් ද ඒ වගේ මිනිස්සෙක් ගෙදර ඉන්න? මට යන්න වෙනවා රාහි. ඒත් මම එතනට යන්නේ ගජනායකට බය නෙවෙයි. මම එතනට යන්නේ නීතිය විදිහට. මම මේ මාලිගාව ඇතුලේ ඉන්න හැම මොහොතකම බලන්නේ ඒ අපරාධකාරයාගේ වැරදි අල්ලගන්න. මම යාට පෙන්නනවා පොලිස්කාරයෙක් කියන්නේ කවුද කියලා. වික්ටර් ගජනායකගේ මන්දිරයේ දැවැන්ත යකඩ දොරටු දෙපසට විවර විය. ඉවාන් තම ජීප්‍රියෙන් මාලිගාව ඇතුළට පැමිණියේය. ඔහු ඉතාමත් තේජසින් නිවස තුළට ඇවිද ගියේය. එහි ඉහළම පඩියේ වික්ටර් ගජනායක සහ ආර්යන් සිටගෙන සිටියහ. සාදරයෙන් පිළිගන්නවා ඉවාන් මහත්තයා. මගේ මේ ගජනායක මන්දිරයට පොලිස් නිලධාරියෙක් ආපු පළවෙනි වතාව මේක. මේක මාලිගාවක් නෙමෙයි වික්ටර් ගජනායක.
මේක සැකකරුවන්ගේ නිවසක් විතරයි. මම මෙතනට ආවේ ඔයාගේ අන්ඩර්වර්ල්ඩ් සාදවලට සහභාගී වෙන්න නෙමෙයි. මගේ රාජකාරිය කරන්න. එක්වරම වයසක සේවකයෙකු බියෙන් වෙවුලමින් ඉවාන් අසරට පැමිණියේය. මහත්තයාගේ බෑග් එක මං කාමරයට ගෙනියන්නද? අත තියන්න එපා ඒකට. මගේ බඩු අල්ලන්න මං කාටවත් අවසර දීලා නැහැ. මම මගේ වැඩ තනියම කරගන්න දන්නවා. ඉවාන් මේ මිනිස්සුන්ට උදව් කරන්නයි හැදුවේ. මේක මන්දිරයක් මිසක් පොලිස් ස්ටේෂන් එකක් නෙමෙයි කියලා මතක තියාගන්න. මට උගන්වන්න එපා ආර්යන් කචනායක. මම දන්නවා මේ මන්දිරය ඇතුලේ මොන වගේ වැඩද වෙන්නේ කියලා. ඉවාන් තමන්ට වෙන් කළ කාමරයට වැදුනේ දොරට පයින් ගසමින්. ඔහු මහත් ආවේගයකින් තම නිල ඇඳුමේ කමිසය ගලවා ඇඳ මතට විසි කළේය. දාඩියෙන් තෙත්වුණු ඔහුගේ සිරුරේ මස්පිඩු කේන්තියට ගැහෙමින් තිබුණි. ඔහු ඇඳේ කෙළවරක වාඩි වී හිස අත් දෙකෙන් බදා ගත්තේය. මුළු කජනායක මාලිගාවම ඔහුට පෙනුනේ තමන්ව හිර කළ කූඩුවක් වැනිය. එක්වරම ඔහුගේ දුරකථනය නාද විය. ඒ රාහිගෙනි. ඉවාන් ගැඹුරු හුස්මක් ගෙන දුරකථනය කන තැබුවේය. කියන රාහි. මගේ සිංහයා තාමත් ඉන්නේ කේන්තියෙන් නේද? මට මෙහාට ඇහෙන ඔයා හුස්ම ගන්න සද්දේ. මට මේක දරා ගන්න අමාරුයි රාහි. දැන් ඔය කේන්තිය පැත්තකට දාන්නකෝ. මට හිතා ගන්න පුළුවන් ඔයා දැන් ඉන්න විදිය. ෂර්ට් එකත් ගලවලා, දාඩිය පෙරාගෙන, හරිම නපුරු පෙනුමකින් නේද ඉන්නේ. ඇත්තටම කිව්වොත් ඔයා ඔය ඉන්න විදිහට මට ඔයා ගැන තවත් ආදරේ හිතෙනවා ඉවාන්. රාහි, ඔයා මොනවද මේ කියවන්නේ? ඇයි? මගේ කොල්ල කොච්චර හැන්සම්ද කියලා ඔයා දන්නේ නැද්ද? දැන් ඇස් දෙක පියාගන්නකෝ. මම ඔයාගේ ළඟ ඉන්නවා කියලා හිතන්න. මම හැමෙන් ඔයාගේ ඔය ස්ට්‍රෝං උරහි සත ගන්නවා කියලා හිතන්න. ඔයාගේ කේන්තිය මගේ ආදරෙන් දිය වෙලා යන්න ඉඩ දෙන්න. ඉවාන්ගේ මුවගට නොදැනීම පුංචි සිනහවක් ආවේය. ඔහු ඇඳ මත වැතිරි දැස් පියාගත්තේය. රාහිගේ ආදරණීය වචන ඔහුගේ හදවතේ තිබුණු ගින්දර නිවා දමන්නට සමත් විය. හිතන් ඉවාන් මේ හැම ප්‍රශ්නයක්ම ඉවරුනාම අපි දෙන්න ලස්සන තැනක ඉන්නවා කියලා. එතකන් මගේ රත්තරම් පරිස්සමෙන් ඉන්න. ඔයාගේ හිත රිද්ද ගන්න එපා. මං හැම හීනකම ඔයා ළඟ ඉන්නවා. ස්තුතියි රාහි. මට දැන් ගොඩාක් සහනයක් දැනෙනවා. ඔයා නැත්තම් මට අද මොනවා වෙයිද දන්නේ නැහැ. ඔයාට නම් සහනයක් දැනුණා තමයි. ඒත් මට නම් කිසිම සහනයක් දැනුනේ නැහැ ඉවාන්. ඒ මොකද රාහි? ඇයි? ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඔව් අනේ මේ කැම්පස් එකේ පාඩම් කරලා මගේ ඔළුව දැන් විකාර වෙලා තියෙන්නේ. මට හරිම මහන්සි ඉවාන්. මටත් සහනයක් ඕනි. ඉතින් කියන්නකෝ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගේ මේ රිද්දෙන ඔළුවට සහනයක් වෙන්න මට මොනවද කරන්න පුළුවන්? මට කිස් එකක් ඕනේ. එතකොට මගේ මහන්සිය ඔක්කොම නැති වෙලා යයි. ඉවාන් එක පාරටම විස්මයටපත් විය. ඔහු වහාම දුරකථනයේ වීඩියෝ බොත්ත මෙබුවේය. තත්පරයකින් රාහිගේ ලස්සන මුහුණ දුරකථන තීරයේ දිස්විය. ඇය දැස ලොකු කරගෙන ඉවාන් දෙස බලා සිටියාය. ෂර්ට් එකක් නොමැතිව සිටින ඉවාන්ගේ රළු පෙනුම දැක ඇගේ මුහුණ රතු විය. එන්න එහෙනම් ළඟට. ඉවාන් දුරකථන තිරය මත තිබූ රාහිගේ තොල්පෙති වලට සෙමෙන් හාදුවක් දෙන්නේය. ඇය ලැජ්ජාවෙන් දැස් වසා ගත්තාය.